ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ බාහිර උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔයාලව මඟ පෙන්වීමට අවශ්‍ය තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ලෙස පත්වීමට ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා. මෙම විශ්වවිද්‍යාලය විශාල සිසුන් පිරිසක් තෝරාගෙන ඇත්තේ අඩු කාල සීමාවකින් උපාධි සිහිනය සැබෑ කර ගැනීමට හැකි නිසයි. උසස් පෙළ සමත් සියලු දෙනාටම අභ්‍යන්තර සිසුවෙකු ලෙස උපාධිය ලබා ගැනීමට නොහැකි. සීමිත ඉඩකඩ ප්‍රශ්න හේතු කොටගෙන නමුත් බාහිර උපාධිය මගින් පෞද්ගලික රාජ්‍ය අංශයේ උපාධියක් හැදෑරීමට හැකියාව ලැබෙනවා. උසස් පෙළ හදාරා සාමාර්ථ 3ක් ගෙන සමත්ව සිටින අයට වයස් භේදයකින් තොරව උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. අපි දැන් බලමු වාණිජ්‍යවේදී උපාධි පාඨමාලා මොනවද කියලා. වාණිජ්‍යවේදී සාමාන්‍ය බාහිර උපාධි. විද්‍යාවේදී කළමනාකරණ බාහිර උපාධි. විද්‍යාවේදී ව්‍යාපාර අධ්‍යයනය බාහිර උපාධි. ඊළඟට ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා බලමු. ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි කලා උපාධිය. සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයනය. ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි සාමාන්‍ය බාහිර උපාධි. ශාස්ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධි පාඨමාලාවේ අනිවාර්ය විෂයන් බලමු. අනිවාර්ය විෂයන් 3ක් තියෙනවා. ශ්‍රී ලාංකේය සමාජය, තොරතුරු sannivedana තාක්ෂණය, ඉංග්‍රීසි යන විෂයන් 3 අනිවාර්ය විෂයන් වෙනවා. ඔයාලගේ ඇප්ලිකේෂන් දානකොට ඔයාලගේ අවශ්‍ය ලිපි ලේඛන මොනවද කියලා ජාතික හැඳුනුම්පතේ සහතික කරන ඡායාපීඨ පතක්, උපැන්න සහතිකයේ සහතික කරන ඡායාපීඨ පතක්, උසස් පෙළ ප්‍රතිඵල සහතිකයේ සහතික කරන ලද ඡායාපීඨ පත, බැංකුවට අයදුම්පත් ගාස්තු ගෙවලා ලබා ගන්නා ලද රිසිට් පත, ඔරිජිනල් පිටපත ආදිය තමයි අවශ්‍ය වන්නේ. ලියාපදිංචි ගාස්තුව විදිහට රුපියල් 3000ක මුදලක් තමයි අපි බැංකුවට ගෙවීම් කරන්න ඕන. දේශන ආරම්භ වෙන්නේ සියලුම දේශන ඔන්ලයින් හරහා තමයි සිදු කරන්නේ. විශ්වවිද්‍යාලයේ දේශකවරුන් විසින් නොමිලේ තමයි දේශන පවත්වන්නේ.